මේ තියෙන්නේ ගිය සතියේ ඉරිදා දවස. ඉතින් මං ඉතා උදේට කිරිබත් හැදුවා. අපි සාමාන්‍යයෙන් එළවලු ගන්නේ සතියකට සැරයක්. ගොඩක් දවස්වල ඉරිදර තමා එළවලු ගෙනල්ලා ඒව හොදලා ෆ්‍රිජ් එකේ දාගන්නේ. ඉතින් මේ අවුරුද්දේ ටිකක් වගා කරන්න හිතාගෙන මම පැල ටිකකුත් අරගෙන ආවා. මම දැන් ඒ ටිකත් හිටවලා තියෙන්නේ. ඉතින් එළවලු එහෙම ගෙදරම පුල්පුලන් විදියට හදාගන්න හිතාගෙන ඉන්නවා. මොකද බබාට එහෙමත් කන්න පුළුවන්නේ. වසවිස නැතුව හදාගත්තාම ඉතින් ඒ නිසා මම මේ අවුරුද්දේ මගේ ටාගට්ස් වලට එළවලු ටිකක් ගෙදර හදාගන්න එකත් එකතු කරගෙන තමා තියෙන්නේ. ජීවිතේ අනිත් හැම ටාගට් එකක්ම අපිට කවර් කරන්න නම් අපි මුලින්ම නිරෝගී වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා නිරෝගීකම තමා අංක 1. පුළුවන් තරම් අපේ ගුණදේවල් අපේ ඇඟ ඇතුළට දාගන්නව නම් අපිට පුළුවන් නිරෝගීව ඉන්න. ඉතින් අපි නිරෝගී කියලා කියන්නෙම ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතනවා. අපේ පුතා හරිම ආසයි කිරිබත් කන්න. බත් වගේ නෙමෙයි, කිරිබත් නම් හරිම ආසාවෙන් කනවා. ඉතින් බබා උදේ කෑමෙන් පස්සේ බබාගේ ඔනු අයියා ආවා. එයාත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඉතින් උදේවරුේ ගෙදර තියෙන වැඩ ටික ඉවර කරගෙන හවස් වෙලා ටිකක් දවල් වෙලා අපි ආවා බබාලගේ හිරු පුංචිලාගේ ගෙදර. ඉතින් අපි මෙහෙ ආවේ බීච් එකට යන්නයි. ඒකම මෙහෙ තියෙනවා ලස්සනම මල් පැල තවන්. ඉතින් මට ඕනුණා මල් පැල ටිකක් ගන්න. ඒව ටික කරගන්නයි තමා අද අපි මෙහෙ ආවේ. ඉතින් මේ මල් පැල තවානේ බෝකන් වෙලා තව එතකොට එක ජාතියේ මල් වර්ග 100කටත් වැඩි තියෙනවා. ලොකු ඒරියා එකක තියෙන මල් පැල තවානක් තමා මේක. ඉතින් මෙතනින් පුංචි පැල රුපියල් 50-60 ඉඳලම ගන්න පුළුවන්. ඉතින් ඉස්සර නම් මේ මල් පැල තවානට මායි අපේ නංගි නිතරම වගේ එනවා. හැබැයි මාත් මේ ආවේ සෑහෙන කාලයකට පස්සේ. මෙන්න මේ මල් පැල තවාන අයිති මෙන්න මේ අංකල්ට. ඉතින් ඒ අංකල් එයාගේ වයිෆ් එක්ක එකතුලා තමා මේ පැල තවාන ලස්සනට කරගෙන යන්නේ. ඉතින් මට ගන්න ඕන පැල ටික අරගෙන එතනින්ම පෝචිත් අරගෙන අපි ඊට පස්සේ ආයෙමත් මහම්මලා ගෙදරට ආවා. ඉතින් අපේ මහම්මලාගේ ගේ පිටිපස්සෙම වගේ තමයි බීච් එක තියෙන්නේ. ඉතින් මං අදමයි දැක්කේ මේ බීච් එකේ ඉන්න පළඟඩි කියන ජාතිය. හරියට නිකන් බෙල්ල වගේ ජාතියක්. අර කකුලුවක්ගේ පොඩි සත්තෙක් වගේ තමා. ඉතින් මෙයාව උයල හැමත් කනවලු. මම පළවෙනි වතාවට තමා දැක්කේ. ඉතින් මේක අපේ මහම්මා හරිම රසට හැදුවා.
මේක මුලින්ම හොඳට තබ්බ ගන්නවා. තබ්බල ඉවර වෙලා ඒ පොත්ත අයින් කර ගන්නවා. ඉතින් රෑ ගෙදර ආවට පස්සේ අපි තෝසේ එක්ක වඩේ හදාගත්ත රෑ කෑමට මොකද බබාටත් කන්න පුළුවන් නිසා